මොඩල් එක මේ වගේ මේක මේ අඟල්ලට අද අපිට රිපෙයාර් එකට ආවා මෙන්න මේ බොන් ස්පීකර් එක. මේක මේ කැරෝකේ ස්පීකර් එකක්. මේ බොන් කින් බ්‍රෑන්ඩ් එකෙන් එන X6 මේකේ මොඩල් එක. මේ වගේ මේක මේ අඟල්ලට ස්පීකර්ස් දෙකක් තියෙන එකක්. එතකොට මේ ස්පීකර් එකේ දැන් මම මේක ස්පීකර්ස් එක ගැලවුවා රිපෙයාර් එකට. මේකේ ප්‍රශ්නේ තමයි මේකේ මේ සවුන්ඩ් ප්‍රශ්නයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ බෝඩ් එක සියලු දේවල් වැඩ කරනවා. USB Bluetooth එතනින් ගියාම රේඩියෝ සියලු දේවල් ෆන්ක්ෂන්ස් වලට මාරු වෙනවා. ඒවට මේකේ සවුන්ඩ්ස් එක එන්නේ. මෙතන ඩිස්ප්ලේ එනවා. charging support charging okay. no sound තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මම මේකේ තියෙන main board එක මෙන්න මෙතන තමයි මේක mount වෙලා තියෙන්නේ. මේ control board එක මේක මේ සියලුම දේවල් ටික control වෙන්නේ මේ main board එකෙන්. මේ තියෙන මේකේ panel එකේ touch මේ keypad button ටික control වෙන board එක. මේක තමයි මේකේ display board එක. ඉස්සරහා display එක වෙන්නේ මේකේ. එතකොට මේ තමයි main board එක. මේකේ තමයි සියලු දේවල් ටික තියෙන්නේ. මේකේ මෙන්න මේ තියෙන charging side එක සහ battery regulator, charging regulator. එතකොට මේකේ මේ තියෙන sound size දෙක මෙතන. ඊට පස්සේ මේකේ මේ control unit එක මේ පැත්ත මේ mic socket එතනින් ගියාම USB chip readers ඒ ටික සේරම මේකේ තියෙන්නේ. මේ තියෙන sound set heat sink එක. එතකොට මේක තමයි මේ control board එක මේ board එකේ මේ buffle එකේ තියෙන. මේ කැරෝකේ ස්පීකර් එක තියෙනවා. එතකොට මේකේ දැන් සවුන්ඩ් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. සවුන්ඩ් එන්නේ නැහැ. එක ෆන්ක්ෂන් එකක. රේඩියෝ ෆන්ක්ෂන් එකේ සවුන්ඩ් එනවා. අනිත් ඒවා එන්නේ නැහැ. එතකොට මේකේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. මේක අපි මේ දැන් රිපෙයාර් එකට ගලවලා මේ තියෙන බෝඩ් එක මම මේක දැන් රිපෙයාර් එක කරනවා. කරලා මම මේක බලන්නම් දාන්නම් නැත්නම් මේක මම රිපෙයාර් කරන අතරතුර පෙන්නන්න මොකද්ද මේකේ ෆෝල්ට් එක කියලා. හරි එතකොට මේ සවුන්ඩ් බෝඩ් එකේ ප්‍රශ්නේ මම දැන් මේක හොයාගත්තා මේ ප්‍රශ්න උතරක් තියෙන්නේ කියලා. මේකේ මෙන්න මේ මෙතන මේ සවුන්ඩ් IC වල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ සවුන්ඩ් IC දෙක මාරු කරන්න වෙනවා. එතකොට මේකේ සප්ලයි සේරම ඕකේ. මේක මේ සවුන්ඩ් IC දෙක මාරු කරා නම් මේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ දෙකට අලුතෙන් අපි සවුන්ඩ් IC දෙකක් දාන්න ඕන. දාලා මේක රිපෙයාර් කරලා පස්සේ මේ රිලේ හරියනවා. එතකොට මේකට අපි මේ සවුන්ඩ් IC මේවට තියෙන හරියන නම්බර් එක මේ විදිහට තියෙන සවුන්ඩ් IC මේවා මේ අපි ළඟ තියෙනවා මේ ගෙන්න ගත්ත බඩු. මේවා මේ වගේ කියන්න ඕනේ මේ IC දාද්දි මේ වගේ මේ ඔරිජිනල් IC එකම දාන්න ඕනේ. මොකද ඕක ලෝකල් IC දැම්මොත් මේක වැඩේ රිපෙයාර් එක සාර්ථක වෙන්නේ නැහැ. අයිත් ඔරිජිනල් හොයලා දාන්න වෙනවා. ඒ නිසා මේ ඔරිජිනල් IC ම ගන්න ඕනේ. මේ ඔන්ලයින් සයිට් වල ගොඩක් උඩ තියෙනවා. බලලා මේ චෙක් කරලා මේ ඔරිජිනල් IC ම අරගෙන දාන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසෙනවා. එතකොට මේ IC දෙක මාරු කරලා මේ ඊට පස්සේ මම වීඩියෝ එක දාන්නම් මේකේ සවුන්ඩ්ස් ප්‍රශ්නේ කොහොමද හදුවේ කියලා. දැන් අපි මේකේ IC දෙක මේ විදිහට හොට් ගන්න එක පාවිච්චි කරලා මේ IC දෙක අපි මේක ගලව ගන්නවා. මේක ගලවගෙන අලුත් IC දෙක හයි කරලා ඔයගොල්ලෝ පෙන්නනවා. හරි එතකොට මේකේ දැන් මම අර කිව්වාගේ මේකේ සවුන්ඩ් IC දෙක මම මාරු කරගත්තා. ඒ සවුන්ඩ් IC දෙක අලුතෙන් දැම්මා. දාලා දැන් මේක හයි කරලා මේ විදිහට මේන් බෝඩ් එක මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මේ IC දෙක දාගන්න පේන දන්න මෙන්න මෙතන තියෙනවා මේ අපි දාපු IC දෙක. දැන් මේකේ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන්නේ. දැන් අපි මේක මේ විදිහට දැන් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කරලා තියෙනවා. මෙතන මේ පෙන් එක විදිහට කවුන්ට් වෙනවා. දැන් මම මේක වොලියුම් කරලා පෙන්නන්නම්. මේකේ දැන් සවුන්ඩ් ප්‍රශ්නේ හරි. හරි එතකොට මේ වගේ බොන් ස්පීකර්ස් වගේම තව මේ වගේ කැරෝකේ ස්පීකර්ස් ඔයගොල්ලෝගේ රිපෙයාර් කරන්න ඕන නම් අපේ ආයතනයට ගේන්න සුරංග ඉලෙක්ට්‍රොනික්ස් තලාව ෆෝන් නම්බර් එක මතක කරගන්න 077 453 50 50 මේ වගේ මොකක් හරි රිපෙයාර් කරන ස්පීකර් රිපෙයාර්